මේ මගේ වම් අත පැත්තෙන් තියෙන බස් රථය තමයි එදා මහා ව්‍යසනයක් ඇති කරපු බස් රථය. මේ බස් එකේ මගින් 69 දෙනෙක් පැමිණියා. එහා පැත්තේදී අපි මීටර් 600කට විතර එහායින් අපි මේ බස් රථයේදී නැවැත්තුවා. ටිකව යන්න එපා කොහොමත් මේ ගමන යන්න බෑ ඔයාලා අතරමං වෙනවා කියලා. හැබැයි මේ රියදුරා කිසි දෙයක් ඇහුවේ නැහැ. අපි කියන දේ ඇහුවේ නැහැ. මොහුගේ හිතමතයි මොහු මේ ජීවිත ටිකත් අරගෙන මෙතනට ඇවිල්ලා මෙතනදී ඔහු මේ ජීවිත ටික අනතුරටපත් කරේ. නාවික හමුදාවට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා පොලිසියට පින් සිද්ධ වෙන්න මේ ජීවිත ටික අපිට බේර ගන්න හම්බුණා. නැත්තම් මේ ජීවිත 69ම අද අනතුරේ. ඔව් මේ තමයි මේ ජීවිත 69ම ආරක්ෂා කරපු වහලය. මේ කතාවක් කියන්නේ. ඔව් අරන්ගත්ත දාපු. ඔව් ඊට පස්සේ නාවික හමුදාවේ බෝට්ටුවක් ඇවිල්ලා මේ බස් රථයේ හිටපු සියලු දෙනාම මේ වහලට නැග්ගුවා. ඔවුන් අරගෙන ඔවුන්ගේ ජීවිත 48ක කාලයක් වඩා කාලයක් ආරක්ෂා කරලා නේවි එක යුද හමුදාව ත්‍රිවිධ හමුදාව පොලිසිය සියලු දෙනාම එකතු වෙලා තමයි මේ ජීවිත ටික ඔවුන්ගේ ජීවිත ගැන හිතන්නේ නැතුව තමයි කටයුතු කරලා මේ ජීවිත ටික බේරගත්තේ. අර වහල් තමයි කට්ටිය ඇවිල්ලා ඉන්නේ. ඔව් මේ වහල් තමයි. 69ක් බේරගත්ත වහල්.